ඉතින් ඔයා අදත් එකතු වෙලා ඉන්නේ මේ thinking පොඩ්ඩක් අපේ YouTube channel එකත් එක්ක මේ channel එක subscribe කරලා notification all කරලා තියාගන්න මේ වගේ වීඩියෝ ඉස්සරහට ඕගොල්ලොන්ට දැනගන්න. ඉතින් දැන් යනකොට මේ කෙහෙල් බද්දර පත්මේ කියන පුද්ගලයා මේ අත්අඩංගුවට අරගෙන තියෙනවා සහ එයාගෙන් මේ කට උත්තර ගන්නවා මේ වෙනකොට. එතකොට දැන් එයාගේ කට උත්තර සහ එයාගේ ජංගම දුරකථන පරීක්ෂාවේදී අහුවෙලා තියෙනවා නළු නිළියෝ කීප දෙනෙක්ගේ මේ විස්තර එයා එක්ක සමීප සම්බන්ධතා පැවැත්වුවා. ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙතෙන්දී ඒගොල්ලොත් එක්ක පැවැත්වූ සමීප සම්බන්ධතා පැවැත්වුවද ලිංගිකව එකතු වෙලා හිටියද එහෙම නැත්නම් ඒ කිසි දෙයක් නෙවෙයි අපිට මෙතෙන්දී වැදගත්. ඒගොල්ලෝ ඕගොල්ලෝ දන්නේ නැති දැන් ආයි නම් කියන්න ඕනේ ඔය ගාත්‍රි ඩයස් පියුම්බොතේජු මේ තව කීප දෙනෙක් ඉන්නවා. එතකොට දැන් ඔයගොල්ලෝ ඒ කට්ටියගේ නම් විස්තරය දන්න ඕනේ. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් කෙහෙල් බද්දර පත්මෙට කෙලින්ම ඇවිල්ලා මේ කුඩු විකුණන්න බෑනේ මේ අයිස් විකුණන්න බෑනේ මේ ලංකාවේ. යාව නෝට් කරගෙන ඉන්නේ. යාව අඳුරනවා පොලිසිය හැමතැනම අඳුරනවා. එතකොට අඳුරනවා කියන්නේ මේ දැක්කොත් අල්ල ගන්නවා. ඒ නිසා මේ එයාට ඩිරෙක්ට් මේක් කරන්න බෑ. එතකොට අපිට තියෙන සැකේ මෙතෙන්දී මේ කෙහෙල් බද්දර පත්මේ අර නළුවෝ නිලියන් විශේෂයෙන් නිලියෝ හරහා ප්‍රසිද්ධ නිලියෝ අහුවෙලා තියෙන්නේ. ඒ නිලියෝ හරහා ඒගොල්ලෝ සමාජයට රටට අපිට හොඳ මුණ පෙන්නගෙන කෙහෙල් බද්දර පත්මේගේ අයිස් කුඩු ඩීල් කරාද මේ ළමයින්ට එහෙම නැත්නම් අපේ තරුණ පරපුරට දැන් සාමාන්‍යයෙන් ඒ වගේ නිලියක් එහෙම දුන්නට පස්සේ වහවුනත් බොන තරුණයෝ ඉන්නේ අපේ මේ ඒ වගේ ඇබ්බැහි කරාද පුරුදු කරාද ඒ බිස්නස් එක කන්ටිනියු කරගෙන ගියේ අරගොල්ලෝද ලංකාව ඇතුළත කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මේ වෙනකොට ඒකට ඉති විමර්ශන කටයුතු කරමින් පවතිනවා. ඉතින් අපි හිතනවා මේ සුබ දෙයක් වෙයි සහ මේ ඒ දැන් තාමත් ඒ නළු නිළියෝ ටික මේ එළියේ ඉන්නේ. මේ අත්අඩංගුවට ගත්තේ නැහැ. මම හිතනවා ඉදිරියේදීත් මේ පොලිස්පතිතුමා ජනාධිපතිතුමා එකතු වෙලා මේගොල්ලෝ අත්අඩංගුවට ගනි කියලා අනිවාර්යෙන් මේගොල්ලෝ අත්අඩංගුවට ගන්න ඕන. මේගොල්ලොත් මේ රට විනාශ කරන්න හදන මේ මිනිස්සුන්ගේ කොටසක්. මේ රට අපේ මේ කුඩු අසංගතය ගෙනල්ලා අයිස් අසංගතය ගෙනල්ලා තරුණ පරම්පරාව ඔක්කොම විනාශ කරලා මේ අනාගතයක් නැහැ. දැන් මේ ඉන්න ළමයින්ට පොඩි එකා පවා ඕවට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ නිසා මේගොල්ලෝ ඔක්කොම අල්ල ගන්න ඕන මේ නළු නිළියෝ ටික නම් ලිස්ට් එකේ තියෙන හැමෝම අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ඕන. ඊට පස්සේ අපිට මේ විමර්ශන වලින් තවත් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් channel එක subscribe කරලා notification all කරලා තියාගන්න. අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.